කැලණ විශ්වවිද්‍යාලයේ පරිගණක හා තාක්ෂණ පීඨ ඉතින් මගේ channel එකෙන් සාමාන්‍යයෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ travel video එහෙම නැත්නම් campus video. ඉතින් ඔයත් channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරගෙනම video එක බලන්න යා. Hi යාළුවනේ, ඉතින් good morning. අදත් අලුත් campus video එකකින් තමයි අපි හම්බෙන්නේ. ඉතින් අද ඔයාලව එක්කන් ඇවිල්ලා තියෙන්නේ කැලණ විශ්වවිද්‍යාලයේ පරිගණක හා තාක්ෂණ පීඨය පෙන්වන්න. ඉතින් කැලණ විශ්වවිද්‍යාලයේ පරිගණක හා තාක්ෂණ පීඨය මොඩර්න් ආකිටෙක්චර් ටෙක්නික්ස් එක නිර්මාණය වෙච්ච තාක්ෂණික පීඨයක්. ඉතින් අපි යන් මේ කැම්පස් එකේ සුන්දරත්වය බලන්න. මේ පරිගණක හා තාක්ෂණ පීඨය වගේම ආය රාගම වෛද්‍ය පීඨයත් තියෙන්නේ ප්‍රධාන කැම්පස් එක පිහිටලා තියෙන ඒරියා එක නෙවෙයි. දැන් කැලණ විශ්වවිද්‍යාලයේ පීඨය තියෙන්නේ දලුගම. එතකොට තාක්ෂණ පීඨය පිහිටලා තියෙන්නේ බුලුහාන්දි. ඒ වගේම වෛද්‍ය පීඨය පිහිටලා තියෙන්නේ රාගම. දැන් වෙලාව 7:00මාරයි. හරි. අර පැත්තේ මිස්ට් එක පිරීලා. ඒ කියන්නේ කැලණ විශ්වවිද්‍යාලය ගත්තට පස්සේ නාගරික විශ්වවිද්‍යාලය. නාගරික විශ්වවිද්‍යාලය කියන්නේ කොළඹ ආසන්න ප්‍රදේශයේ තියෙන විශ්වවිද්‍යාලය. මේ සාමාන්‍යයෙන් මිස්ට් එක බලා ගන්න අමාරුයි. ඒ වුණාට මෙතන එහා පැත්තේ වැවක් තියෙනවා. ඒත් එක්කම මිස්ට් එක තියෙනවා. මාර ලස්සනයි උදේ පාන්දර. අර බලන්න. ඒකත් එක්කම එහා පැත්තෙන් සන්රයිස් එකෙද්දි මාරම ලස්සනයි මෙතනට. අර බලන්න. ඉතින් අපි දැනට කැම්පස් දෙකක ටෙක්නොලොජි ෆැකල්ටි දැකලා තියෙනවා. රජරට කැම්පස් එකේ සබරගමුව කැම්පස් එකේ. ඉතින් සබරගමුව කැම්පස් එක කියන්නේ කඳුකර ප්‍රදේශයේ තියෙන කැම්පස් එක. අර මේ සබරගමුව කැම්පස් එකට නොදෙවෙනි පරිසර අලංකරණයක් තියෙනවා අපේ කැලණ විශ්වවිද්‍යාලයේ ටෙක්නොලොජි ෆැකල්ටි.
ඉස්සරහා තියෙන්නේ ඇඩ්මින් බිල්ඩින් එක. ඒ වගේ මෙහා පැත්තේ තියෙනවා කැන්ටින් එක හැම. මෙතන ආ පැත්තේ තියෙනවා FET faculty auditorium. අත නම් පෙන්වන්න වෙන්නේ නැහැ මොකද අද මගේ FET යාළුවන්ට එක්සෑම් එකක් තියෙනවා. ඒක නිසා අද ගිහිල්ලා පෙන්වන්න වෙන්නේ නැහැ. මම කොමාරි වීඩියෝ එකක් දාන්නම් auditorium එකේ. මම වෙන දවසක ඇවිල්ලා ඔඩිටෝරියම් එකේ වීඩියෝ එකක් ගන්න කියලා හිටියේ. ඒ වුණාට ෆැකල්ටි එක පැත්තෙන් මට සපෝට් එක හම්බුණා. අදම ඇවිල්ලා වීඩියෝ එක ගන්න. නැත්නම් අද මගේ යාළුවන්ට එක්සෑම්. එයාලට එන්න උනේත් නැහැ. ඉතින් කොහොම හරි ඔයාලට ටෙක්නොලොජි ෆැකල්ටි එකේ ඔඩිටෝරියම් එකත් බලා ගන්න පුළුවන් වුණා. අන්තිම සීට් එකේ ඉඳගත්තා අපිට හොඳට ස්ටේජ් එක පේනවා. කම්ෆර්ටබල් සීට්ස් තියෙන්නේ. ඉතින් යාළුවනේ මම දැන් වීඩියෝ එන්ඩ් කරන්න යන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට මගේ channel එකෙන් බලා ගන්න පුළුවන් නේ. travel video, camping video, එහෙම නැත්නම් කැම්පස් වල සුන්දරත්වය හොයාගෙන යන වීඩියෝ. ඉතින් ඔයත් කැමති නම් මේ වගේ වීඩියෝස් බලන්න channel එක subscribe කරගෙන bell button එක click කරගෙන. ඉතින් හැමෝටම ජය වේවා.